ඔයා ගොඩක් බිව්වද බබා? ඔව් බබා ඉතින් ඔෆිස් එකේ පාටියනේ යාළුවෝත් බිව්වා ඉතින් මාත් බිව්වා. අම්මේ මේ බලන්නකෝ අනේ අර අපේ මල්ලි බඳින්න ඉන්න නංගි හොඳටම බීලා ඔෆිස් එකේ පාටි එකකදී මේ බලන්නකෝ නටන හැටි Facebook එකේ හැමතැනම මේ වීඩියෝ එක ෂෙයා වෙනවා. කුදිම බලන්න. ඔයා මාර වැඩනේ කරන්නේ සුදු. බිරි වුණාද? ටිකක් පෙරි වුණා. හැබැයි ඩාන්ස් කරාම හරි ගියා. ඕනේ අම්මේ ඉවරයි අපේ පවුලේ නම්බු ඉවරට ඉවරයි. අපේ පවුල් එකෙක්වත් ඔය ආරක් සිගරට් මිලෝදයක් කටේ තියලා නෑ බං. මම හිතුවා ඔය හයිෆයි කෙල්ලේ දාගන්නකොට මේ වගේ නස්පැත්තියක් කරගනී කියලා. ඉවරයි. ජීවත් වෙලා මොකටද? ඕකටයි මගුල කරන්න දෙන්නේ. මං ජීවත් වෙලා ඉන්නකම් ඕකටයි මගුල කරන්න දෙන්නේ. ඔයා ඩාන්ස් උත් කළාද? ඔව් අනිත් අය ඩාන්ස් කරද්දි ඉතින් මට ඩාන්ස් කරන්න නැතුව ඉන්න බෑනේ. ඊට වඩා හොඳයි අපෝ මිසයිලයක් ගෙනලා මේ ගෙදරට අතෑරියන. කොහෙන් ඔබ? මම හිතන්නේ කෙල්ලත් එක්ක බාත්රූම් එකේ කෝල් එක. ඉඳපන්. ඔකට බාත්රූම් එකේම තමයි අද ඉන්න වෙන්නේ. කොට ඒ වුණාට බබා අපේ අම්මලයි බොන කෙල්ලොන්ට කැමති නෑනේ. අනේ මේ ඔයාලගේ අම්මට ඕන දෙයට මං කරන්නේ මට ඕන දේ. හරි බබා එහෙනම් දැන් ඔයා නිදා ගන්නකො. මාත් එහෙනම් තියන්න. හරි බබා එහෙනම් බුදු සරණයි බයි. හරි බබා බුදු සරණයි. අම්මේ බෙන්න පාර කටින් මට අම්මේ කියන්න. මොකද්ද අක්කෝ මේ කල්ලා තියෙන අලුත් තේරුවේනේ. අක්කෝ මෙතනට පක්කේ පාර මෙහෙ යන්නේ. ඇයි මොකද? පින්නම් අයියෝ ඉවරයිනේ. ඉවරයි. උඹට මේ යකෝ ඉවර අපි. යකෝ අපේ පවුල් වල කිසියෙක් કોઈ ජහජරාව බීලා නෑ බං. බලපන් ඒකට තෝක කෙල්ල. අනක්කු මුන්නේ නිකන් ප්ලේන්ටි බොනවා වගේ. උඹට යාළු වෙන කෙල්ලෙක් හිටියම නැද්ද බං? අනේ අම්මේ පොඩ්ඩක් මම කියන දේ අහන්නකෝ. දැන් කාලේ කෙල්ලෝයි පොඩ්ඩක් බොනවා තමයි. දැන් ජෙනරේෂන් එකේ ඔක සාමාන්‍ය දෙයක්. හොඳ පොඩ්ඩ. බලපිය යකෝ ඇල් වතුර බොනවා වගේ බෝතලේ කටේ තියාගෙන මේකේ බොන්නේ. උඹට ඔය මගුල කරන්න දෙන්නේ නැහැ. උඹ ඔය මගුල කරනවා නම් උඹට මගුල් ගෙදර යන්න වෙන්නේ මගේ මලගේ උඩ. ඔකම කරන්න දෙන්නේ. කීනවත් කරන්න දෙන්නේ. අම්මේ. තමුසේ තමයි වෙනම කරන්නේ. අයිනේ. මොනවා කරා? ගොඩක් රෑ වුණා නේද බබා? ඕවනේ දැන් නම් අම්මයි මල්ලිගේ වයිෆුයි නිදි ඇති යන්නේ. හරි යම්. මේ කොල්ලෝ දැන් බං මේ බෝලරේ දිවරෙන ළඟයිනේ බං. අපි තව එකක් ගේමු. බෝඩ්ඩයි මම දෙන්න අසල්ලි ඉඳට. අම්මේ 老外这么开放的吗？ ඇහුන්නේ කවුද යකෝ? ලොකු එකෙක් දැවිල්ලා. උඹත් එනවනම් වරෙන් තව චුට්ටයි තියෙන්නේ මේ.